අද අපි බලමු ගෙදරදීම කොහොමද මුරුක්කු හදාගන්නේ කියලා. මේ වගේ මුරුක්කු ප්‍රමාණයක් හදාගන්න අපිට අවශ්‍ය වෙනවා හාල් පිටි අඬු කෝප් එකක්, ඒකට එකතු කරගන්න ලුණු, ඒ වගේම කහකුඩු ස්වල්පයක්, ඒ වගේම මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගන්න. අපි මේ වෙලාවෙදී එකතු කරනවා සුදු ලුණු කීපයක් බ්ලෙන්ඩ් කරගෙන වතුරත් එක්ක මිශ්‍ර කරලා ගන්න අවශ්‍ය. ඒක අනිවාර්යෙන් එකතු කරගන්න. මොකද ඒකෙන් තමයි මුරුක්කුගේ රසය එන්නේ. දැන් වතුර එකතු කරගන්න ගමන් කලවම් කරගන්න. මිශ්‍රණය මේ විදිහට අතේ ඇලෙන්න දෙන්නට වෙනකන් හදාගන්න. මුරුක්කල හදාගන්න පාවිච්චි කරන්නේ ඉන්දියාපු වංගියක්. මේ වගේ සිදුරු තියෙන තියන් අපිට කඩවල වලින් ගන්න පුළුවන්. ඉන්දියාපු වංගිය ඇතුලේ හොඳට තෙල් ගාගන්න. ඊට පස්සේ අපේ මුරුක්කු මිශ්‍රණය ඒකට දාගන්න. දාගෙන මේ වෙලාවෙදි තෙල් ටිකක් ලිපේ තියලා ඒ තෙල් ටික රත් වෙගෙන ඉඳි අපිට පුළුවන් මේ මුරුක්කු මිශ්‍රණය ඉන්දියාපු වංගියෙන් තෙල් එකට මිරික ගන්න. මුරුක්කු ටික මේ ගානට බෙදීගෙන ඉද්දි ටිපෙන් බා ගන්න. ඒ වගේම ඉතුරු මුරුක්කු ටිකත් හදාගන්න මේ ආකාරයට. මුරුක්කු එක තවත් රසවත් කරන්න අපිට එකතු කරන්න පුළුවන් කරපිංචත් අවශ්‍ය ප්‍රමාණයට බෙද ගන්න. දැන් කඩදාසියක් කරන් ඒකට මිරිස් කුඩු ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ කලවම් කරගත්ත මිරිස් මිශ්‍රණයට අපි හදාගත්ත මුරුක්කු කෑලි වලට කඩලා එකතු කරගන්න. ඊට පස්සේ ඒකට කරපිංචත් එකතු කරගෙන හොඳින් මේවා කලවම් කරගන්න. මේ විදිහට තමයි අපි ගෙදරදීම